Hello guys, යම්ටිප් YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කඩෙන් ගන්න පුළුවන් කොත්තු රොටි පැකට් එකෙන් කොහොමද අඩු වේදමින් අපේ ගෙදරදීම කොත්තු රොටිය රසට කොහොමද අපි හදාගන්නේ කියලා. ඉතින් අන්තිමට අපේ කොත්තු රොටි එක මෙන්න මේ විදිහට තමයි එන්නේ. මේ විදිහට ලස්සන පාටක් එක්ක ලස්සනට එනවා. අපි දැන් බලමු අපිට මුලින්ම අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. මෙන්න මේ දේවල් ටික අපිට අවශ්‍ය වෙනවා. මේ දේවල් අපිට ගෙදරදීම හොයාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කොත්තු රොටි එක කූල් කරලා හදන්න පැයකට කලින් එළිය තියලා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඕන වෙනවා ශ්‍රී ලංකන් ක්‍රමයට හදාගත්ත බ්ලැක් චිකන් කරි එකක්. මේක මම වීඩියෝ එකට කලින් හදාගත්තා. ඊට පස්සේ අපිට වෙනවා හීනීට කපාගත්ත ලීක්ස් කප් එකක්. හීනීට කපාගත්ත කැරට් අලයක්. ඊට පස්සේ අපිට කරපිංචා ඉති 4ක් ඕනි වෙනවා. ඊට පස්සේ කොටු වැඩේට කපාගත්ත තක්කාලි. ඔයාලා ගෙදර තියෙනවා නම් සේර ඉඟුරු සුදු ලුණු එකට දාලා තලලා ගන්න. සේර නැතත් ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන්නේ රතු ලුණු ගෙඩියක් කපලා කොටු වැඩේට කපලා ගන්න. ඊට පස්සේ අපිට මේකට ඕන වෙනවා කෑලි මිරිස් මේස හැඳි 4ක්, ගම් මිරිස් කුඩු මේස හැන්දක්, ඊට පස්සේ අපිට ලුණු මේස හැඳි 2ක් ඕනි වෙනවා, සීනි මේස හැන්දක්. අපිට මේ කොත්තු රොටි ටික හදාගන්න පොල් තෙල් මේස හැඳි 4ක් ඕනි වෙනවා. මේ ලොකු බිත්තර 2ක්. දැන් අපි බලමු අපේ කොත්තු රොටි එක හදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපේ ගෙවල් වල කොත්තු රොටි හදාගන්න තැටියක් නැති නිසා අපි ගෙදර තියෙන ලොකු තාච්චියක තමයි මේ කොත්තු රොටි එක හදාගන්නේ. ඉස්සෙල්ලාම තාච්චිය හොඳට රත් වෙන්න තියලා රත් වුණාන් පස්සේ පොල් තෙල් ටික අපි ඒකට දා ගන්නවා මුලින්ම. මෙන්න මේ විදිහට පොල් තෙල් මේස හැඳි 4ක් තාච්චියට දා ගන්නවා. මේ දැන් අපේ තෙල් ටික හොඳින් රත් වෙලා තියෙන්නේ. අපි දැන් ඒකට තලාගත්ත ඉඟුරු සුදු ලුණු සේර ටික එකතු කරනවා. කරලා හොඳින් කලවම් කරන්න. කලවම් කරලා අපි ඒකට අපි කොටු හැඩයට කපාගත්ත තක්කාලි ගෙඩි එකතු කරනවා. ඊට පස්සේ කරපිංචා එකතු කරනවා. එකපාර සේරම එකතු කරන්න යන්න එපා. ටිකින් ටික අපි කපාගත්ත දේවල් ටික අපි එකතු කරමු. දැන් අපි ඒකට හීනීට කපාගත්ත කැරට් ටික එකතු කරනවා. කැරට් එක හීනීට කපාගෙන තියෙන හින්දා ගොඩාක් වෙලා ටෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ නෑ. ඊපස්සේ මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගෙන ඒ දොර ටික ටෙම්පරාදු වෙන්න අරින්න. කැරට් එක දාලා අපි විනාඩි 3ක් පමණ ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ අපි මේ වෙලාවේදී අපිට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්නවා. මම ලුණු මේස හැඳි භාගයක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ඒකට සීනි මේස හැඳි 1ක් එකතු කරගන්නවා. අපි සීනි එකතු කරගන්න අපේ කොත්තු රොටි එකේ රසය ටිකක් වැඩි කරගන්න. ඔයා ටිකක් සරට කන්න කැමති කෙනෙක් නම් සීනි චුට්ටක් අඩුවෙන් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට අපි ටෙම්පරාදු කරගත්ත එළවලු ටික තාච්චියේ ආයනකට කරලා ඒක මැදට මෙන්න මේ විදිහට බිත්තර ටික දා ගන්නවා.
බිත්තර දාගන්නදී එකින් එක එකතු කරන්න. අපි බිත්තර ටික මේ විදිහට වෙනම මෙහෙම බෙදගන්නේ. බිත්තර ටික චූටි චූටි කෑලි වලට හොඳින් කඩා ගන්න ඕන නිසා. මෙන්න මේ විදිහට හැන්දෙන් වටේට රවුමට කරකව අපි බිත්තර ටික කඩා ගන්න ඕනි. ගොඩාක් ලොකු කෑලි වලට බිත්තරේ කැඩෙන්න දෙන්න එපා. මෙන්න මේ විදිහට සැරින් සැරේට කරකවා ගනිමින් අපි බිත්තරේ හදාගමු. දැන් මේ වෙලාවේ අපි බිත්තර ටික චූටි කෑලි වලට හොඳින් කැඩලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේකට කෑලි මිරිස් හැඳි දෙකක් එකතු කරනවා. ඒත් එක්කම අපි ඒකට ගම්මිරිස් මිරිස් හැඳි භාගයක් එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි මේ ටික හොඳින් කලවම් කර ගන්නවා. දැන් අපේ මිශ්‍රණය හොඳින් කලවම් වෙලා තියෙන්නේ. මෙන්න මේ වෙලාවේදී අපි කූල් කරලා කූල් එකේ අවගත කොත්තරෝරු ටික මේ විදිහට එකතු කරනවා. මුලින්ම ටිකක් එකතු කරලා හොඳින් කලවම් කරගන්න. කොත්තරෝ ටික එකපාරම එකතු කරගන්න නැහැ අපි. මොකද එහෙම වුණොත් අපිට හරියට මේක කලවම් කරගන්න බැරි වෙන නිසා අපි ටික ටික දාලා තමයි මේක හොඳට කලවම් කරගන්නේ. අපි දැන් තව කොත්තරෝ ටිකක් එකතු කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට කොත්තරෝ ටික හොඳින් කලවම් කරන්න. කොත්තරෝ ටික හොඳින් කලවම් වුණාගෙන් පස්සේ අපි කලින් හදාගත්ත බ්ලැක් චිකන් කරි එක අපි මේකට එකතු කරනවා. බ්ලැක් චිකන් කරි එක එකතු කරලා මෙන්න මේ විදිහට හොඳින් කලවම් කරන්න. ඔයාලා ගෙදර තියෙනවා නම් විතරක් අපිට පුළුවන් මේකට සෝයා සෝස් මේසෙන් දෙකක් විතර එකතු කරන්න. මේක අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. තියෙනවා නම් විතරක් පුළුවන් ඔයාලට එකතු කරන්න. ඊට පස්සේ අපි මේකට කපාගත්ත රතු ලුණු ගෙඩිය එකතු කරනවා. ඊට පස්සේ මේකට අපි ලීක්ස් ටිකක් එකතු කරනවා. අපි ලීක්ස් ටික අන්තිමට එකතු කරන්නේ ලීක්ස් එකේ තියෙන පාට ඒ විදිහට තියාගන්න ඕන නිසා. මොකද ලීක්ස් ගොඩක් තැම්බෙන්න දෙන්න ඕනේ නෑ. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට හැඳි දෙකක් අරගෙන අපේ කොත්තරෝ ටික හොඳට කලවම් කරගන්නවා. දැන් මේ වෙලාවේ අපි අපේ කොත්තරෝ ටික රසයට හදාගෙන තියෙන්නේ. දැන් අපේ කොත්තරෝ ටිකේ හොඳ සුවඳක් එනවා. දැන් මේ තියෙන්නේ අන්තිමට අපි හදාගත්ත කොත්තරෝ ටික. ඔයාලට පුළුවන් ඔයාලා ගෙදර තියෙනවා නම් ඔයාලා ආරාධිත මුත්තන්ට පිළිගන්වන කලින් මේ විදිහට ලස්සනට සලාද කොළ ටිකක් වටේට තියලා මේ විදිහට ඩෙකොරේෂන් කරලා චුට්ටක් පිළිගන්වන්න. ඔයාලට පේනවා දැන් අපේ කොත්තරෝ ටික ලස්සනට ඇවිත් තියෙනවා. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් මාව subscribe කරන්න.